ඔන්න එහෙනම් කට්ටියම ලං වෙලා ඉඳගන්නකෝ. අද මම කියන්න යන්නේ නිකම්ම නිකං කතාවක් නෙවෙයි. මේක මේ අපේ ගම් පළාතේ ඉස්සර වෙච්ච ඇත්තම සිද්ධියක්. මේක අහලා රැට එළියට බහිනව එහෙම නෙවෙයියෝ. කතාව පටන් ගන්නේ අපේ ගමේ හිටපු සුමන පාලකින්. උඹලා දන්නවද සුමන පාලව? නෑ නේද? ඌ හිටියේ අර මහා පාලම පහු කරාම තියෙන වෙල්ල ඉස්මත්ත ගෙදරක. මිනිස්සයා නරක මිනිහෙක් නෙවෙයි. හැබැයි පොඩි අවුලකට තිබ්බේ මිනිහා මාර පෙරේතයි සල්ලි වලට. ඒ මදුවට ඔට්ටු වල්ලන්නයි බූරුව ගහන්නයි ගිහිල්ලා මිනිස්සයා හොඳටම ණය වෙලා හිටියේ. අන්තිමට ණයකාරයෝ ගෙදර ඇවිල්ලා මරන් කන්න හදනකොට මිනිහා තීරණය කළා මොකක් හරි කෙටි පාරක් හොයාගන්න කියලා. දවසක් රෑ සුපනපාල ගියා අපේ ගමේ හිටපු වැඩකාරයා ළඟට. දන්නවනේ අර උක්කුබණ්ඩ ගුරුන්නාන්සේ. මිනිහා මන්තර ගුරුවන් වලට නම් හපනා. සුමනපාල ගිහිල්ලා අඬලා දොඩලා කිව්වා, ගුරුන්නාන්සේ මම මේ ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. මට මේකෙන් ගොඩ යන්න විදිහක් කියන්නකෝ. මම ඕන දෙයක් කරන්නම් කියලා. ගුරුන්නාන්සේ ටිකක් වෙලා කල්පනා කරලා බුලත් ටිකක් එහෙම හපලා කණ්ණාඩි කුට්ටම නහයකට කරලා සුමනපාල දිහා බැලුවා. සුමනපාල, උඹට ඕන දෙයක් කරන්න පුළුවන්ද? හැබැයි මේක ලේසි නෑ. හිතහයිය මිනිහෙක්ට මිසක් බයගුල්ලන්ට මේ වැඩ හරියන්නේ නෑ. අනේ ගුරුන්නාන්සේ, මට සල්ලි ටිකක් ලැබෙනවා නම් මම යකෙක් වුණත් හැප්පෙනවා. කියන්න තියෙන දෙයක්. හරි එහෙනම් අහගනි. ලබන අඟහරුවාදා පුර වසලොස්සක පෝය. එදා රෑ 12ට උඹ යන්න ඕන අර මහසෝන් කැලේ අයිනේ තියෙන පරණ සොහොන් පිට්ටනියට. අන්න එතන තියෙන තුම්මන් හන්දියේ උඹ තියන්න ඕන ලොකු පිදේනියක්. පිදේනියක්? කාටද? සුමනපාල ඇහුවේ ටිකක් ගෙහි. ඒක උඹට වැඩක් නෑ. උඹ කරන්න ඕන මෙච්චරයි. පස්වක තෙලෙන් බැදපු කැවුම්, කොකිස්, පුලුට්ටු, කුකුලෙක්ගේ ලේ, රාකලයක් එක්ක ලොකු ගොටුවක් හදන්න ඕන. රෑ 12ට හරියටම සොහොන් ගල උඩින් මේක තියලා උඹ හිතින් ඉල්ලන්න ඕන උඹේ ණයබර නැති වෙන්න කියලා. හැබැයි පුතෝ, එක කොන්දේසියක් තියෙනවා. මොකද්ද ගුරුනාන්සේ? පිදේනි තියලා හැරෙනකොටම කවුරු හරි උඹට කතා කරයි. මොන දේ වුණත් කවුරු කතා කළත් ආපහු හැරිලා බලන්න එපා. කෙලින්ම ගෙදර වරෙන්. හැරිලා බැලුවොත් උඹේ ඉරණම ගැන මට කියන්න බෑ. සුමනපාල හා කියලා ගෙදර ආවා. අඟහරුවාදා රෑ වෙනකන් මිනිහා නොවිසිල්ලෙන් හිටියේ. ගෙදර ගෑණිටත් හොරෙන් මිනිහා කුස්සියේ වැඩ. බෙදුන් සුවඳ ගම පුරාම යයනවද මන්දා. කොහොම හරි රෑ 11 වෙනකොට පිදේනි තට්ටුව ලෑස්ති. ඒකත් ඔළුවේ තියාගෙන හුලුවත්තකුත් පත්තු කරගෙන සුමනපාල බැස්ස පාරට. මේ වෙලාවට ගමේ බල්ලෙක්වත් එළියට බහින්නේ නැහැ. හඳ එළිය තිබුණාට මොකද මහසෝන් කැලේ පැත්ත කළුවරයි කියන්නේ අමු සොහොන් කළුවරක්. ගස්වල අතු එකිනෙක ගැටිලා නිකන් යක්කු දත් මිටි කනවා වගේ සද්දයක් එන්නේ. හුලඟත් හරිම සීතලයි. අද නම් මොකක් හරි වෙයි වගේ සුමනපාලට හිතුණා. ඒත් ණයකාරයෝ මතක් වෙනකොට මිනිහා බය පැත්තක දාලා ඉස්සරහට ගියා. සොහොන් පිට්ටනියට ලං වෙනකොට වෙලාවේ කටු කැරකිලා 12ට කිට්ටුයි. වවුලු පියාඹන සද්දය ඇරෙන්න වෙන සද්දයක් නැහැ. සුමනපාල සොහොන් ගල ගාවට ගිහිල්ලා වෙවුල පිදේනි තට්ටුව තිබ්බා. රාකලියත් පැත්තකින් තිබ්බා. අනේ දෙවියනේ, මගේ මේ කරදර ඔක්කොම ඉවර කළා දියා කියලා හිතාගෙන සුමනපාල ආපසු හැරුණා විතරයි. එහෙම්මම යන්නද හදන්නේ සුමනපාල? අම්මෝ, සුමනපාලේ ගෙඟේ මයිල් කෙලින් වුණා. කටහඬාවේ හරියට මෙයාගේ පිටිපස්සෙන්. ඒක නිකන් ගුරුසු පොළොව යටින් එනවා වගේ කටහඬක්. ගුරුන්නාන්සේ කියපු දේ මතක් වුණා. හැරිලා බලන්න එපා. සුමනපාල දත්මිටි කහගෙන අඩියක් ඉස්සරහට තිබ්බා. අපරාධනේ බං, මේ කෑම ටික කවුද කන්නේ? උඹම කාලා ඵලයන්කෝ. දැන් කටහඬ ටිකක් වෙනස්. ඒක නිකන් සුමනපාලගේ යාළුවෙක් කතා කරනවා වගේ හරිම හිතවත් පාටයි. සුමනපාලට හිතුණා මේ අපේ ගමේ කෙනෙක්ද දන්නේ නැහැ. මට වේලු කරන්නේ. ඒත් ඌ කොහොමද මේ වෙලාවේ මෙතනට ආවේ? උඹට බයයිද සුමනපාල? මම උඹේ ණය ටික ගෙවන්නයි ආවේ. හැබැයි ඔබ මගේ මූණ බැලුවේ නැත්තම් මම කොහොමද ඔබට සල්ලි දෙන්නේ?
අර කටහඬ ආයිමත් ඇහුණා. මේ පාර සල්ලි කියන වචනේ ඇහුනම සුමනපාලගේ කකුල් දෙක නිකම්ම නතර වුණා. සල්ලි දෙනවා නම් පොඩ්ඩක් බැලුවට මොකද වෙන්නේ? සුමනපාලට හිතුණා. ලෝභකම බය යටපත් කළා. සුමනපාල හිමින් සැරේ බෙල්ල හරවලා බැලුවා. දෙයියෝ සාක්කි. එතන හිටියේ යකෙක් නෙවෙයි. එතන හිටියේ සුමනපාලමයි. ඔව්. උඹලා හිතුවේ වැරදියට. එතන හිටියේ සුමනපාල වගේම ඇඳගත්ත සුමනපාලගේම රූපේ තියෙන වෙන කෙනෙක්. හැබැයි පොඩි වෙනසකට තිබ්බේ ඒ රූපේ ඇස් දෙක නිකන් ගිනි අඟුරු වගේ රතු පාටට දිලිසෙනවා. ඒ අනිත් සුමනපාල. පිටේනිය උඩ ඉඳගෙන කුකුල් මස් කෑල්ල හපහප හිටියේ. උඹ බැලුවා නේද? අර රූපේ කටකොණකින් hina වෙලා ඇහුවා. මම හිතුවා උඹ බලයි කියලා. සුමනපාලට කට හොලව ගන්න බෑ. උඹ කවුද? අමාරුවෙන් වචන ගැලපුණා. මමද? මම උඹේ වාසනාව. උඹ ඉල්ලුවේ ණය නැති වෙන්නනේ. ඉතින් මම ආවේ ඒක කරන්න. හැබැයි ගනුදෙනුවක් වුණාම දෙපැත්තටම වාසි දෙන්න එපයි බා. අර රූපේ නැගිටලා සුමනපාල ළඟට ආවා. එයා එනකොට කුණු වෙච්ච මස් කඳක් වහනේ වුණා. දැන් උඹ මේක කාලේ ඉවරයක් කරපන්. මම උඹේ ගෙදර යන්න. අර රූපේ කිව්වා. මොකක්? පිස්සු දෙයක්ෝ? මම ඕව කන්නේ නැහැ. සුමනපාල කෑ ගැහුවා. එහෙනම් ඉතින් අර රූපේ එකපාරටම ලොකු වෙන්න ගත්තා. ඌගේ කට ඉරාගෙන දත් එළියට පැන්නා. අත් දිගු වෙලා නියපොත උල්ලුණා. උඹ නොකෑවොත් මම උඹව කනවා. සුමනපාලට කර කියා ගන්න දෙයක් නැති වුණා. පනබයේ මිනිහා දන ගහලා අර පිදේනි තට්ටුවේ තිබ්බ තෙල් කෑමයි අමු මස්සුයි කන්න පටන් ගත්තා. කඳුළු පෙරාගෙන මිනිහා කනවා ඉවරයක් නැහැ. මිනිහා කන හැම කටක් පාසාම අර යක්ෂයාගේ රූපේ සාමාන්‍ය මිනිසෙක් වගේ හැඩගැහුණා. හරියට සුමනපාල වගේම වුණා. ශානියමයි. උඹ මෙහි කාපන්. මම උඹේ ණය ටික බලා ගන්න. කියලා අර යක්ෂයා සුමනපාලගේ ඇඳුම් ටිකත් අරගෙන හුලුවත්තත් අරගෙන විසිල් එකක් ගගා ගම පැත්තට යන්න ගියා. සුමනපාලට එතනින් නැගිටින්න බෑ. කකුල් දෙක පොළවට හිර වෙලා වගේ. කටහඬ එළියට එන්නෙත් නැහැ. එදා රෑ එළි වෙනකන් මිනිහා සෝනේ තනියම. පහවදා උදේ ගමේ මිනිස්සු දකින්නවා සුමනපාලව. ඇත්තටම අර යක්ෂයා හන්දියේ කඩේ ළඟ ඉන්නවා. මිනිහා සාක්කුවෙන් සල්ලි මිටි ගණන් අරන් ණයකාරයන්ට විසි කරනවා. ගමේ උන් පුදුම වෙලා අඩෝ සුමනපාලයට නිදානක්වත් පහළ වෙලාද කියලා කට්ටියම කතා වුණා. මිනිහා එදා ඉඳන් හරිම ත්‍යාගශීලී වුණා. හැබැයි කවදාවත් ආපහු පන්සල් ගියේ නැහැ. එතකොට ඇත්ත සුමනපාලට මොකද උනේ? දවස් දෙකක් යනකොට ගමේ මිනිසුන්ට මහසොන් කැලේ පැත්තෙන් රෑට අමුතු සද්ද හෙන්න ගත්තා. කවුද එකෙක් මට බඩගිනි කියලා කෑ ගහන වැහෙනවා. ගමේ කොල්ලෝ ටිකක් එකතු වෙලා දවසක් දවල් වරුවේ ගියා බලන්න. බලනකොට අර සොහොන් ගල උඩ කෙට්ටු වෙලා ඇට සැකිල්ලක් වගේ වෙච්ච මිනිස්සෙක් ඉන්නවා. මූණ හරියටම සුමනපාලම වගේ. හැබැයි මිනිහා පස් කකා තනකොළ කකා ඉන්නේ. කොල්ලෝ ළඟට ගියාම මිනිහා බල්ලෙක් වගේ ගොරවන්න ගත්තා. තොපි ගෙනාවද මට කන්න? අරූ මගේ කෑම ටික කෑවා. මට බඩගිනි යකෝ කියලා මිනිහා කෑ ගහලා පැන්නා. කොල්ලෝ ටික බය වෙලා දිව්වා. එදා ඉඳන් අද වෙනකල් රැහැට මහසොන් කැලේ පැත්තේ යන ඕන කෙනෙක්ට පරණ ජරාවාස වෙච්ච පිදේනි තට්ටුවක් දකින්න පුළුවන්. ඒක ළඟ කවුරු හරි ඉඳගෙන බලාගෙන ඉන්නවා. කවුරු හරි කෑම ටිකක් ගේනකල්. එතකොට අර ගමේ හිටපු අලු සුමනපාල ඌ අවුරුදු ගාණක් හොඳට කාලා බීලා හිටියා. හැබැයි ඌ මැරුණ දවසේ මිනිහ පෙට්ටිය දාන්නට හැදුවා විතරයි. මිනිහ අතුරුදහන් වුණා. පෙට්ටිය ඇතුලේ තිබ්බේ කෙසෙල් කොට කෑල්ලක් විතරයි. ඔන්න ඕකයි කොල්ලනේ කියන්නේ. කෙටි පාරවල් හොයන්න ගිහිල්ලා නොදන්න යක්කුන්ට පිදේනි දෙන්න එපා කියලා. සමහර විට පිදේනිය වෙන්නේ උඹම වෙන්න පුළුවන්. කොල්ලනේ දැන් යම රෑ වෙලා. මටත් අද තනියම යන්න බෑ වගේ බං.